කාලේ කන්නේ නෑ එහෙම කියන්නේ නෑ එහෙම කොහොමද කියන්නේ කොහොමද කියන්නේ නෑ එහෙම කොහොමද කියන්නේ මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ එහෙම කියන්නේ මම කියන්නේ නෑ ජනාධිපතිවරයා මෙතන නැත්නම් ඔබතුමාගෙන් තමයි අපි අහන්නේ. දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරයක් මම දන්නේ. මගේ කීමෙන් කියලා දන්නේ නෑ. හරි මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි. මගේ ප්‍රශ්නේ උනේ ජනාධිපතිවරයා කියනවා. ඉතින් ඒක එයාගෙන් අහන්න මගෙන් අහන්නේයි. ජනාධිපතිවරයා කිව්වේ දැන් මගෙන් අහන්නේයි. Let's go. ඔබතුමා සම කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන කතාවට. ඒක තමයි තියෙන රටේ වියදම් කළමනාකරණය කරන්න ඕන කියන එකට. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. ඡන්දයක් නැත්තම් 8,000 අඩු කරන්න ඕන නම් දැන් ජනාධිපතිවරයා කියන්නේ ඡන්දය කල් දාලා නැහැ කල් දාන්න ඡන්දයක් නැහැ. එතකොට එහෙමනම් මොකටද මැතිවරණ වියදම් වලට කියලා මිලියන 100ක් නිදහස් කළේ මහා භාණ්ඩාගාරය. එතකොට එහෙමනම් මොකටද මුද්‍රණාලාධිපතිනිය ඡන්ද පත්‍රිකාවලින් මං 170ක් දැන්ටමත් print කරලා ඉවරයි කියලා කිව්වේ. එතකොට කවුද මේවයි වියදම දරන්නේ? සාමාන්‍ය විදියට නම් මේ අය අපමුදල් වල මුදල් ටික තාම තියෙනවා. ඒක දෙන්න බෑ මිනිස්සුන්ට. රස්සාවල් නැති වෙලා ඉන්නවා ඡන්ද වලට අපි මේක වෙන් කරනවා. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔයා ඔය කිව්ව වෙන් කරපු එකේ රජයේ වියදම බිලියන 3,342යි. ඔය කිව්ව එකේ ආදායම බිලියන 1,362යි. එතකොට අපේ මේ 1,300 ගානට වගේ දෙගුණයකටත් ටිකක් වැඩි වියදම. හැබැයි මේ 1,300 ගානත් ආදායම ආවේ නැහැ චම්දිට. ඒ ආදායම ආවෙත් නැහැ. කොවිඩ් වසංගතේ රට වැසීම මේ වගේ දේවල් නිසා ඒ ගාන ආවෙත් නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම වෙන් කරාට ඒ සල්ලි ආවේ නැත්තම් ඊට වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕන නම් තෙල් වලට. නෑ මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි. මගේ දැන් ඔය ගොඩක් අය අහනවා අයවැය ලේඛනයෙන් මේ මුදල බිලියන 10 වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මම අහුවේ ඒක නෙමෙයි. ඉතින් වෙන් කරපු සල්ලි දෙන්න සල්ලි නැත්තම් මොකද කරන්නේ? නෑ හරි මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි. මගේ ප්‍රශ්නේ උනේ ජනාධිපතිවරයා කියනවා. ඉතින් ඒක එයාගෙන් අහන්න මගෙන් අහන්නේයි. ජනාධිපතිවරයා කිව්වේ දැන් මගෙන් අහන්නේයි. ඉතින් ඔබතුමා ගන්න ඔබතුමා එතුමාගේ පක්ෂයේ ආණ්ඩුවේ ප්‍රයෝජන ජනාධිපති විතර නෑ නේ කියන්නේ ඔබතුමා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කරපු ප්‍රශ්නයක් මම අහන්නේ. ඉතින් මම දන්නේ ඒක. දන්නේ නැද්ද ඔබතුමා පාර්ලිමේන්තුවේ එතුමා ඉඳලා මම හිටියා ආයේ කිව්ව මොකද්ද කියලා මම දන්නේ නැහැ. දන්නේ කියන්නේ නේද මම දන්නේ නැහැ කියන්නේ මට තේරිච්ච විදිහට නෑ මම ඇහුවේ අර මම කියන එක අහගන්න එහෙනම් මම කියන්නේ එයා ඒ කිව්වේ දෙන්නෙක් එකතු වෙලා තීන්දුවක් අරන් අනිත් අයගෙන් අනුමැතිය ගත්තා. ඒක තමයි මගේ ප්‍රශ්නයක නෙමෙයි. මගේ ප්‍රශ්නේ දැන් ඡන්දයක් නෑ කියලා ජනාධිපතිවරයා කියනවා නම් මේ දක්වා දැන් පැෆරල් සංවිධානය කරන මිලියන ඒක යායෙන් අහන්න මගෙන් අහන්නේ යාගෙන් අහන්නේ නෑ එහෙම කොහොමද කියන්නේ කොහොමද කියන්නේ නෑ එහෙම කොහොමද කියන්නේ මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ එහෙම කියන්නේ මම කියන්නේ නෑ sorry ජනාධිපතිවරයා මෙතන නැත්නම් ඔබතුමාගෙන් තමයි අපි දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරයක් මම දන්නේ. මගේ කීමෙන් කියලා දන්නේ නෑ. වග කීමෙන් කියලා දන්නේ. එහෙමනම් ඡන්දයක් නැත්නම් ඇයි මිලියන 100ක් වියදම් කළේ? වියදම් කරන්න මිලියන 100ක් මහා භාණ්ඩාගාරයේ මැතිවරණ කොයිසට දුන්නා. මිලියන 100. ඊළඟට ඡන්ද පත්‍රිකා 70 පින් කළා. ඡන්ද තියන්න තිබ්බඩි. ඉතින් අපි අහන්නේ ඔබතුමා ගිරියපොප්ප ගැන කෑ ගැහුවට කේන්ති ගිහිල්ලා අපි අහන්නේ ඒක කොමසාරිස්ගෙන් අහන්නේ ඒක. ඒක මැතිවරණ කොමසාරිස් දැන් ආරාධිත ඔබතුමානේ. හරි ඉතින් මම කියන්නේ ඔයා කියන එක අහන්න. මම හිතන්නේ මැතිවරණයට වෙන් කරපු මුදල් දෙන්න අමාරුයි කියලා උසාවියටත් කිව්වා මුදල් අමාත්‍යාංශය. හරි මිලියන 10ක් 15ක් දෙන්න ඇති. හැබැයි මේක දෙන්න අමාරුයි කියලා දිවුරුම් පෙස්සමකින් උසාවියට ගිහිල්ලා මුදල් අමාත්‍යාංශය කිව්වා. හරි එතකොට අපිටත් තේරෙනවා ඒ මුදල් දීමේ අමාරුකමක් තියෙනවා. මුදල් දීමේ අමාරුකමක් තියෙනවා. ඉතින් ඔයා කියන විදිහට දුන්නා නම් සල්ලි තියෙනවා ඉතින් මැතිවරණ කොමසාරිස් සල්ලි ටිකක් නාස්ති කරේ මේ සමහර දේවල් වලට මගෙන් අහන්නේ.
තියෙන දෙයක් තියෙනවනේ මේක. හරි ඉතින් අහන්නේ ඒක වැරදි. ඉතින් මොකද කරන්නේ? පැෆ්රල් කියන්නේ අපිට ඕනේ දැන් අපිට ඕනේ පැෆ්රල් කියනවා මේ දක්වා මිලියන 500ක් වියදම් කරලා තියෙනවා. ඒක ආපහු ගන්නත් බෑ. ඊටකොට මිලියන 100ක් මහා භාණ්ඩාගාරය නිදහස් කරලා තියෙනවා. මුද්‍රණාලාධිපතිනේ කියනවා සල්ලි දුන්නොත් දෙන්නම් ණයට ගහන්න බෑ චක්‍රලේඛයේ තියෙනවා. හැබැයි දැන්ට 170 print කරලා ඉවරයි. ඒතකොට අපි අහන්නේ මේක වරදක් නේද කියන එක අපි අහන්නේ. අයියෝ වරදක් ලොකු වරදක්. ඔය පිළිතුර තමයි අහන්න මැතිවරණ කොමස නෑ හරි මැතිවරණ කොමසාරිස්තුමා අහන්නම් දැන් ඉන්නේ එස්.පී. දිසානායකනේ. ඒතකොට අපේ ඒක වැරදි. අපි කොහොමටත් සමුදිත මේ ඡන්දය තිබ්බේ නැති එකට අපි එකඟ නෑ. අපි හිතන්නේ මේ ඡන්දේ තියන්න තිබ්බා.